උණුවටුන තියෙන ගෝල්ඩන් බීච් එකට. විශාල ලෙස පැතිරුණු වෙරළ තීරයක් ලෙස උණුවටුන වෙරළ තීරය පෙන්වා දිය හැකියි. වර එක ඩිස්කවරි නාලිකාව විසින් මෙම උණුවටුන වෙරළ තීරය ලොව හොඳම නිවර්තන වෙරළ තීරය ලෙසද හඳුන්වනු ලැබුවා. අද වන විටත් බොහෝ වෙරළ ලෝලීන්ගේ තෝතැන්නක් බවට සුන්දර වෙරළ තීරය පත් වී තිබෙනවා. ස්නෝකර්ලින් වගේම කිමිදීම සඳහාද මෙම වෙරළ තීරය ප්‍රසිද්ධියක් උසුලනවා. දවස පුරා පාට වෙනස් කරන තල්පේ ස්වාභාවික නාන තටාක මේ වෙරළ තීරය තුල හරිම ජනප්‍රියයි. ඒ වගේ ජල තටාක 22ක් වෙරළ තීරය තුල තිබෙනවා. කුඩා දරුවන්ට පවා ආරක්ෂිතව නාන්න පුළුවන් ස්ථානයක් නිසා අද වන විට මෙම වෙරළ තීරය ගොඩක් ජනප්‍රිය වෙලා තිබෙනවා. දිගු වෙරළ තීරයකට උරුමකම් කියන අපරාදුව වෙරළ තීරයද අද වන විට දෙස් විදෙස් සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. සවසට ඉර බැහැගෙන යන දර්ශනය බලන්න ගොඩක් දෙනෙක් මෙම වෙරළ තීරයට එනවා. අපි දැන් මේ ඉන්නේ ලංකාවේ තියෙන විශේෂ ස්ථානයක. මෙතන තියෙන විශේෂත්වය තමයි ගුවන්පතයත්, දුම්රිය මාර්ගයත්, මහා මාර්ගයත්, අඩිපාරත්, නාවික ගමන් මගත් එකිනෙකට සමාන්තරව එකම ස්ථානයක සිට දැකගත හැකිවීම. ඉතින් මෙම ස්ථානය තුළ ගුවන් හමුදාව විසින් සිදු කරගෙන යන ආපන ශාලාවක් තිබෙනවා. ඒ වගේම මෙම ස්ථානයට පැමිණෙන ඔයාලට ගුවන් යානයකට නැග ඇතුළත නැරඹීමටද අවස්ථාව ලැබෙනවා. ස්ටයිල්ඩ් එහෙම නැත්නම් පිටිපන්න ක්‍රමයට මසුන් නැල්ලීම ශ්‍රී ලංකාවට ආවේනික මසුන් නැල්ලීමේ ක්‍රමයක්. මෙම කලාව බහුලවම දැක ගන්න පුළුවන් වෙරළ තීරයක් තමයි කොග්ගල වෙරළ තීරය කියලා කියන්නේ.
දර්ශනීය වෙල්ල තීරයත් සාම්ප්‍රදායික මෙම පිටිපන්න කලාවත් නිසා අද වන විට දෙස් විදෙස් සංචාරකයින් අතර මෙම වෙල්ල තීරය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මෙම වෙරළ තීරය දර්ශනීය වීමට හේතු වී තිබෙන්නේ ගස් කොළන් වලින් සෙවණ වුණු තුරුබොමුවකින් මුවා වී පිහිටා තිබීමයි. නිදහසේ ගත කරන්නත් නිදහසේ නාන්නත් ගොඩක් සංචාරකයින් මෙම ස්ථානය තෝරා ගන්නවා. ඒකනේ ඔන්න. ඔන්න අපි දැන් ඉන්නේ වැලිගම බීච් එකේ. වැලිගම කිව්වම මෙම වෙල්ල තීරයේ දර්ශනීයම කොටස වන්නේ වැලිගම බොක්කයි. සර්ෆ් ලෝලියන් සඳහාද වැලිගම කියන්නේ පාරාදීසයක්. මේ සඳහා පාසුකම් සපයන ආයතන සර්ෆ් පාසල් මේ ආශ්‍රිතව පිහිටා තිබෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩවුන් සවුත් වල තියෙන ලස්සනම තැනකට. මෙතන ගොඩක් ප්‍රසිද්ධයි. මෙතන කියන්නේ කොකනට් ට්‍රී හිල් කියලා. අද වන විට බොහෝ දෙනෙක් නරඹන්නට පැමිණෙන ස්ථානයක් ලෙස මෙම ස්ථානය පෙන්වා දෙන්න පුළුවන්. මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ මිරිස්ස නගරයට ආසන්නවමයි. මිරිස්ස කියන්නේ මුහුදේ තල්මසුන් නැරඹීම සඳහා ප්‍රසිද්ධ වෙරළ කලාපයක්. මෙම මත්ස්‍යයන් ඔවුන්ගේ ස්වාභාවික වාසභූමි තුලම නිරීක්ෂණය කිරීම සඳහා හොඳම ස්ථානයක් ලෙස මිරිස්ස ප්‍රසිද්ධයි. මෙහි තල්මසුන් නරඹන්න එනවා නම් හොඳම කාලය වන්නේ නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයයි. ඒ වගේම අපි දැන් ඉන්න මිරිස්ස තල්අරඹ වෙරළ තීරය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මුහුදේ දිය නෑම සඳහා.
තටාකයක් ආකාරයට මුහුද පවතින නිසා ගොඩක් දෙනෙක් අද වෙනකොට මෙතනට පැමිණෙනවා. නෑ. පීනන්න. ඩවුන් සවුත් වල වෙරළ තීරයේ දිගේ අද අපි ගිහින් සංචාරයේ මේ විදිහට අපි අවසන් කරනවා. ඩවුන් සවුත් වල තව ගොඩක් ලස්සන බීච් ලොකේෂන් තියෙනවා. අපි මේ බීච් ලොකේෂන් ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බයි.